You are welcome to English with Guru Galipti YouTube channel. Active number 6 කතුරුකාරකේ 8 වෙනි ව්‍යාකරණයයි මේ දුවා පුතාලට උගන්වන්නේ. මේ ව්‍යාකරණ 12ම ඉගෙනුවාට පසුව after teaching you divinely එකම sentence එක අරගෙන මේ 12ට යවනවා. ඒක නිසා මේවා අනුපිළිවෙලට ස්ටඩි කරන්න. past perfect continuous tense කියන්නේ අතීත කාලයේ පිළිගත යුතු එක්තරා කාල සීමාවක යම් දෙයක් සිදුවෙමින් තිබුණු බව. කාලයගේ ඇවෑමෙන් එම සිදුවීම දැනට සිදු නොවන බව හොඳට මතක තියාගන්න. how to build up කොහොමද ගණනගන්නේ? උත්තේ දානවා, had been කියන auxiliary verb එක දානවා, උපක්‍රියාපදයේ ක්‍රියාපදයේ ing තියන්න ඕනේ. number 1 Sir had been teaching at Panadura. Sir පානදුරේ උගන්වමින් ඉඳිමින් කියනවා. දැන් උගන්වන්නේ නැහැ. දැන් උගන්වන්නේ වැලිමඩ සහ අවට. Second one, our mother had been working as a teacher. අපේ අම්මා ගුරුවරියක් වශයෙන් උගන්වමින් ඉඳලා තියෙනවා. දැන් උගන්වන්නේ නැහැ. දැන් retired, දැන් විශ්‍රාම ගිහිල්ලා විශ්‍රාම සුවයෙන් මගේ මව්තුමිය ඉන්නවා. කලින් තමයි මේ වැඩ කරේ as a teacher. As a teacher කියන්නේ ආදරණීය දුවේ පුතේ ගුරුවරියක වශයෙන්. We had been living together previously. We had been living. අපි ජීවත් වෙමින් හිටියේ එකට කලින්. Previously කියන්නේ ආදරණීය දුවේ පුතේ කලින් කියන phrase එක. You better improve your grammar correctly and improve your active voice. After that, we can study passive voice also. See you. Bye. Please subscribe my channel. Thank you so much.